Hello lamai, welcome back to my YouTube channel. අද ඩේ vlog එකක් කරන්න කියලා හිතුණා. ඉතින් අද මොකද වෙන්නේ කියලා බලමු. අද උදේ ඉඳලා හවස වෙනකන් එක දිගට ලෙක්චර්ස් තියෙන දවසක්. ඉතින් වොෂ් එකක් දාගෙන කැමරා channel එකක් දුනා. කපුරුනි කියලා හිතුණා. ඉතින් තීගමුත් හදාගෙන එක බීලා ඉවර වෙලා තමයි මම කැමරා channel ලෑස්තුනේ. උදේ 6:00 නැගිටලත් අටට ලෙක්චර්ස් වෙලාවට යන්න බැරි වුණා. ඇත්තටම මේ 7:45ට විතර තමයි ලෑස්තුනේ ඔක්කොම ටික ඉවර කරගෙන. කොහොමරි 8ට තමයි අපි බෝඩිමින් එළියට ගියේ. කොහොමරි දුවගෙන මේ කැම්පස් එකට ගියා. ඒකන කැම්පස් එක ඇතුළට ගියාට පස්සේ ළමයි කියනවා අද ලැබ් එකේ නිකෝ ඇයි ගිනාව නැද්ද කියලා. ඇත්තටම මම මේල් එක දැක්කේ නැහැ. ඊට පස්සේ ආපහු බෝඩිමට ගියා ලැබ් එක අරන් එන්න කියලා. අටමාරට විතර ලෙක්චර් හෝල් එකට යන්න පුළුවන් වුණා. මගේ වෙලාවට එදා ලෙක්චර් එක පටන් ගත්තේ 8:45ට. ඒ නිසා ප්‍රශ්නයක් නෑ. මොකද අපේ සර් එන්නත් ටිකක් වෙලා ගියා. අපේ කැම්පස් එකේ උසම බිල්ඩින් එකේ 4 වෙනි ෆ්ලෝර් එකේ ඉඳලා කැම්පස් එක බලපුවාම ලස්සනයිනේ. අපිට 12ට ලන්ච් බ්‍රේක් හම් වෙනවා. ඉතින් ඊට පස්සේ කෑමක් කාලා ආපහු ඉතින් පුරුදු විදිහට ලෙක්චර්ස් තමයි. ඇත්තටම මේක පෙන්නන්නවත් කියන්නවත් කියලා ලොකු දෙයක් නෑ. උදේ 8 ඉඳලා 5 වෙනකන් එක දිගට ලෙක්චර්ස් තියෙනවා. ඉතින් විශේෂ දෙයක් කියන්න නැහැ. එහෙම තමයි ඉතින් දවස ගෙවුනේ. මාරි 5 වෙනකොට අපිට ලෙක්චර්ස් ඉවරයිනේ. ඒකලා එළියට එනකොටම වහින්න ගත්තා. කොහොමරි බෝඩිමුඩි ගිහිල්ලා කාලා ආපහු අපි තීරණය කරා අපේ කැම්පස් එකට ළඟින්ම බින්චු එකක් ඕපන් කරා. අපි ඉතින් හවස 5:00 විතර ගියා බින්චු එකට. ඇත්තටම අපේ කැම්පස් එකට ළඟයි කිව්වට ස්ලිට් එකට තමයි ළඟම. මොකද ස්ලිට් එකට එහා පැත්තෙම තමයි මේ අවුට්ලට් එක ඕපන් කරේ. ඇත්තටම මේකේ රහයි. හැබැයි කාලේ ඉවර කරන්න බෑ. ඉතින් අදට බ්ලොග් එකෙන් එච්චරයි තියෙන්නේ. අලුත් බ්ලොග් එකකින් හම් වෙනකන් ඉන්නේ නම් පරිස්සමින් ඉන්න. මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. බයි.